ඒ නිසා දැන් අපේ ඊළඟ සැලසුම් බවට පත් වෙලා තියෙන්නේ මේ පළාත් පාලන මැතිවරණයේදී ඒ පහුගිය මැතිවරණ දෙකටම වඩා වැඩි බලයක් සහිතව වැඩි ජනතා කැමැත්තක් සහිතව මේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීම තමයි අපේ මූලික බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපිට දැනෙමින් තියෙනවා අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න නියමිතයි. ඒකේ මම හිතන්නේ සැකයක් කාටවත් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට දැන් අපිට ඒ වගේ වැඩි ප්‍රතිශතයකින් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන හේතු කාරණා කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධානම හේතුව තමයි ඔබ දන්නවා මේ වෙනකොට අපේ රටේ ජනතාව අවුරුදු 76කට පස්සේ වංචාවෙන් දූෂණයෙන් තොර හොඳ රාජ්‍ය පාලනයක් අපේ රටේ ස්ථාපිත කරගන්න කියලා පහුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. ඊළඟට පාර්ලිමේන්තුවේ 3/2ක බලයටත් වඩා වැඩි බලයක් සහිතව පාර්ලිමේන්තුවක් පත් කරගත්තා. දැන් අපේ රටේ ජනතාවට මම හිතන්නේ පිස්සුවක් හැදිලා නැහැ. ජනාධිපතිවරයෙක් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන මේ මාලිමාවට වඩා වෙනස් පළාත් පාලන ආයතනයක් හදාගන්න ඕන කියලා මම හිතන්නේ එහෙම කවුරුත් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලිකව මමත් තරඟවදින මේ රළපනාව කොට්ටාශයේ අද දවසේ ගෙන්ගෙට ගොඩ වුණා. ඇත්තටම ජනතාවගේ අදහස මොකක්ද? ඒ අය කියන්නේ මොනවද කියන එකත් ඇත්තටම මට ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගන්නත් අවශ්‍යතාවයක් තිබ්බ නිසා ගෙන්ගෙට ගොඩ වුණා. ඒ හැම තැනකදීම කියන්නේ අපි ගිය සැරේ ඡන්දෙ දුන්නෙත් මාලිමාවට. ඒ නිසා අපි මේක වෙනස් කරන්නේ මේ සැරේ ඡන්දෙ දෙන්නේ මාලිමාවට කියලා තමයි හැමෝම කියන්නේ. ඒත් එක්කම අනිත් විශේෂ වැදගත් දේ තමයි ඔබ දන්නවා මේ පළාත් පාලන මැතිවරණයේදී ගමක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම කොට්ටාශයක් ගත්තොත් අපේ කොට්ටාශයෙන් 11 දෙනෙක් මාලිමාවේ දෙන්නත් එක්ක 11 දෙනෙක් මේ තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ බෝගෑව කොට්ටාශය කියපුවම කොකුන්නෑව රණවරව බෝගෑව අඩම්පනේ මේ ගම් වලිනුත් අපි හොයලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් 10ක් 11ක් අනිවාර්යයෙන්ම මේ මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඔබ හොඳට හොයලා බලන්න අපි මේ අපේක්ෂකයන්ට අපහාස කරනවා නෙමෙයි. අපි හොයලා බලපුවාම ඒ අයට පහුගිය කාලේ බැරි වුණා Tamanට යම් ගමක ජනතාව අතර ඉන්න යම් ප්‍රසාදයක් සහිත කෙනෙක් තෝරගෙන අපේක්ෂකත්වය දෙන්න ඒගොල්ලෝ සමත් වුණේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අපිට යනකොට කියනවා ඇත්තටම අපි පහුගිය කාලේ මාලිමාවට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ නිසා දැන් මේ පළාත් පාලන මැතිවරණයට දාලා තියෙන ගමේ අය දැකපුවාම අපිට සිද්ධ වෙනවා මාලිමාවට ඡන්ද දෙන්න කියලා පහුගිය කාලේ ඡන්දෙ නොදුන්න පිරිසකුත් මේ වෙලාවේ මාලිමාවට ඡන්දෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා දැන් නොච්චියාගම ප්‍රාදේශ සභාවට ගත්තොත් එහෙම මාලිමාවත් එක්ක පක්ෂ 6ක් තරඟ කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ට දැන් මේ වෙලාවේ මැයි 6 වෙනිදාට ලැබෙන ඡන්ද පත්‍රිකාව කියලා කියන්නේ ඊටාම පොඩි ඡන්ද පත්‍රිකාවක් තමයි හම්බෙන්නේ. ජනාධිපතිවරණේ නම් ඔබ දැක්කා නේද? අඩි 1.5ක් විතර දිග ඡන්ද පත්‍රිකාවක් හම්බුණා. ඒ නිසා ගහන්න යනකොටත් ඒක වැරදුනා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී විවිධ පක්ෂ ඉදිරිපත් වුණා. මනාපත් ඉල්ලුවා, අංකත් කිව්වා. ඒ නිසා එහෙම ගහන්න යනකොටත් ගොඩක් අය වරද්දක් ගත්තා. හැබැයි දැන් නොච්චාම ප්‍රාදේශ සභාවට තරඟ කරද්දී මේ පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවත් එක්ක තියෙන පක්ෂ 6යි. ඒ නිසා මම අද ඔය තැපැල් ඡන්ද පාවිච්චි කරපුවගෙන් ඇහුවා මාලිමාව තියෙන්නේ කීවෙනි තැනටද කියලා. දෙවෙනි තැනට තමයි මාලිමාව තියෙන්නේ. ඡන්ද පත්‍රිකාවේ පක්ෂ 6ක් තියෙනවා. දෙවෙනි තැනට තමයි මාලිමාව තියෙන්නේ. ඒ නිසා ජාතික ජනබලවේගය කියලා ඇති. ඊට ඉස්සරහින් මාලිමාව ලාංඡනයේ තියෙනවා. ඊට ඉස්සරහින් තියෙන හිස් කොටුවේ එකම එක කතරයක් ගහපුවාම ඇති. ඒක තමයි මේ මැතිවරණ ක්‍රමයේ තත්වය. වෙන කතර ගහන්න යන්න එපා. එක කතරෙන් ඔක්කොම ගොඩ දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් නොච්චියා ප්‍රාදේශ සභාවට තරඟවදින ඇතැම් පක්ෂ අපේක්ෂකයන් දිහා නිකන් කල්පනා කරලා බැලුවොත් මට තියෙන අත්දැකීම තමයි මගේ කොට්ටාශයටත් දැන් ඊයේ පෙරේද ඇවිල්ලා මේ පෝස්ටර් ගහලා තිබ්බා ඒගොල්ලෝ පැනලා වෙන කොට්ටාශකින් ඡන්ද ඉල්ලන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ ඔය ප්‍රාදේශ සභාවේ හිටපු අය පහුගිය කාලේ ජනාධිපතිවරණ වෙලාවෙ හිටියේ පොහොට්ටුවේ. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ වෙනකොට සිලින්ඩරයට පැන්නා.
නේද? ඒ වගේ නම්වත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒවා මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි. නමුත් ඔයගොල්ලෝ දැනගන්න මම මේ කියන්නේ ඊළඟ පළාත් පාලන මැතිවරණය එනකොට ආපෞසරයක් අර වෙන එකකට පැනලා පදක්කමට පැනලා. මං හිතන්නේ මේ මැතිවරණයෙන් පස්සේ ඒගොල්ලන්ට පඩික්කම තමයි ඊළඟට පණින්න තියෙන එක බවට පත් වෙන්නේ. නේ? ඉතින් ඔන්න ඕව දැකපු අය මම අද බිමේ ඇවිදිනකොට කියපු කතාව මේ කියන්නේ මට අද අවසාන ගෙදරට ගියාට පස්සේ කිව්වේ ඇත්තටම අයියේ මම දුන්නේ ගිය සැරේ වෙන පක්ෂයක නමක් කියලා ඒකට තමයි දුන්නේ. හැබැයි දැන් මේ අපේ දීපිය උන් ගත්තට පස්සේ අරකින් මේකෙන් අරකට ඕම පැන යනකොට මම කල්පනා කරා උන්ට පයින්න පුළුවන් නම් අපි මේ මොකද කරන්න කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම මාලිමාවට දෙනවා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔහොම තත්ත්වයක් තියෙන්නේ. නේ ඔන්න ඔය ප්‍රධාන හේතු නිසා අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේගයට ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තු මැතිවරණයක් බවට මේ මැතිවරණය අපිට පත් කරගන්න පුළුවන්.